තෙරුවන් සරණයි ආයුබෝවන්. අපි සූදානම් වෙන්නේ 4 ශ්‍රේණියේ 2023 ප්‍රාදේශීය දහම් පාසල් සිසු නිපුණතා යැගීමේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡා කරන්නට. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයේදීත් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා බහුවර්ණ ප්‍රශ්න 5ක් මුලින්ම අන්තර්ගත වෙනවා. ඊළඟට 6 සිට 10 දක්වා ස්තැම් පිරවීමේ ප්‍රශ්න, ඊළඟට 11 සිට 15 දක්වා කරුණු වශයෙන් නම් කර දැක්වීමේ ප්‍රශ්න, ඊළඟට 16 ඉඳලා 20 දක්වා තවත් කෙටි ප්‍රශ්න කෙටි පිළිතුරු ලිවීම සඳහා යොමු වෙලා තියෙනවා. ඊළඟට 21 ඉඳලා 25 දක්වා පාලි භාෂාව හා සම්බන්ධ ප්‍රශ්න තමයි යොමු කරලා තියෙන්නේ. ඉතින් පළවෙනි කොටසේ සම්පූර්ණ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නට ඕන 25 වෙනි ප්‍රශ්නය දක්වාම. ඊළඟට තමයි දෙවෙනි කොටස තියෙන්නේ. දෙවෙනි කොටසේ ප්‍රශ්න 5ක් ලැබෙනවා. රෝම ඉලක්කම් 1 2 සහ 3 කියන විදිහට ප්‍රශ්න යොමු වෙන ප්‍රධාන ප්‍රශ්න. එතකොට මේ ප්‍රශ්නවලදී ප්‍රශ්න 4කට පිළිතුරු සපයන්නට ඕනේ. මේ සමස්ත ප්‍රශ්න පත්‍රය ගත්තොත් අපිට පිළිතුරු නොලියා සිටින්නට තිබෙන්නේ එක ප්‍රශ්නයකට පමණයි. ඒ කියන්නේ ප්‍රශ්න සියල්ලටම වගේ පිළිතුරු සපයන්නට සිද්ධ වෙනවා. ඉතින් අපි බලමු මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා අපි යොමු වෙද්දී කොයි වගේ පාඩම් වලින් කොයි වගේ ප්‍රශ්නද යොමු වෙලා තියෙන්නේ කියලා මේ විදිහට මේ ප්‍රශ්න අහලා තියෙන ආකාරය ගැන අවබෝධයක් ඇතිව ඔබ විභාග මේ පරීක්ෂණයට ඇගීමට සූදානම් වෙනකොට ගොඩක් වැදගත් වෙනවා. මේ පහසුවෙන් පාඩමක් කියවද්දී අවධානය යොමු කරන්නට ඕන අංශ මොනවද කියලා තේරුම් ගන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු පළවෙනි ප්‍රශ්නය 1 සිට 5 දක්වා බහුවර්ණ ප්‍රශ්න සහ නිවැරදි පිළිතුරු. පළවෙනි ප්‍රශ්නයේ තෙරුවන් සරණ ගිය ප්‍රථම උපාසකයා බවට පත් වූයේ පළවෙනි පාඩමින් තමයි මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ. ඉසිපතනෙන් ආරම්භුණු සඳහම් චාරිකාව කියන පාඩම මේ පාඩමින් යොමු වෙන්නේ. ඉතින් තෙරුවන් සරණ ගියපු ප්‍රථම උපාසකයා තමයි බරණැස් සිටුතුමා. ඉතින් පිළිතුරු 4ක් තියෙනවා. අනේපිඩු සිටුතුමාය, බරණැස් සිටුතුමාය, ආජීවකයාය, විසාක සිටුවරයාය කියලා පිළිතුරු 4 තියෙන්නේ. පිළිතුරු 4න් නිවැරදි පිළිතුර බරණැස් සිටුතුමාය කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඊළඟට දෙවැනි ප්‍රශ්නය වේළුවන උයන සසුනට පූජා කළේ කොසල් රජතුමාය, බින්දුසාර රජතුමාය, ධර්මාශෝක රජතුමාය, බිම්බිසාර රජතුමාය. නිවැරදි පිළිතුර තමයි ප්‍රථම ආරාම පූජාව වේළුවනාරාමයේ. මේ වේළුවනාරාමයේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට පළමු වතාවට වැඩම කරන්නට යෙදුණු අවස්ථාවේදී බිම්බිසාර කියන මහරජතුමා තමයි පූජා කළේ. පළවෙනි පාඩමෙන්මයි මේ ප්‍රශ්නයත් අහන්නේ. පළවෙනි පාඩම ටිකක් දිග පාඩමක් නිසා මේ පාඩමෙන් බහුවර්ණ ප්‍රශ්න කිහිපයක්ම අහලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නයත් දෙවෙනි ප්‍රශ්නයත් පළවෙනි පාඩමෙන් අහලා තියෙන්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නයත් ඒ පාඩමෙන්මයි. හතරවෙනි ප්‍රශ්නය සහ පස්වෙනි ප්‍රශ්නය කියන බහුවර්ණ ප්‍රශ්න 5ම අහලා තියෙන්නේ පළවෙනි පාඩමෙන්. හොඳයි, තුන්වෙනි ප්‍රශ්නේ අපි බලමු. උපතිස්ස කෝලිත තරුණයන් දෙදෙනාට බුදුරජාණන් වහන්සේ වෙත එළඹීමට මඟ පෙන්වූයේ කවුරුන් විසින්ද කියන එක. අස්සජි මහරහතන් වහන්සේ විසිනි, යස මහරහතන් වහන්සේ විසිනි, කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ විසිනි, ආනන්ද මහරහතන් වහන්සේ විසිනි කියලා පිළිතුරු ලබා දෙනවා. ඉතින් කෝලිත සහ උපතිස්ස සහ කෝලිත දෙදෙනාට බුදුරජාණන් වහන්සේ වෙත පැමිණීම සඳහා මඟ පෙන්වා දුන්නේ අස්සජි මහරහතන් වහන්සේ. ඉතින් ඊළඟට අපි බලමු 4 වෙනි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ පස්වග මහරහතන් වහන්සේලා සමග ප්‍රථම වස් කාලය ගත කළේ කිනම් ස්ථානයකද? පංචවග්ගීය භික්ෂූන් වහන්සේලා පස්වග තාපසවරුනුත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ පළවෙනි වස් කාලය ගත කළේ. වස් සමාදන් වීමේ ශික්ෂාපදයේ පස්සේ කාලයක තමයි පැනවෙන්නේ. එහෙත් බුදුරජාණන් වහන්සේ පළවෙනිම වස් කාලයේ ඉඳලම වස් එළඹිලා තියෙනවා. එහෙනම් පළවෙනිම වස බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ
බරණැස ඉසිපතන මිගදායේ බරණැස ඉසිපතනයේදීම තමයි පළවෙනි වස් කාලයේ ගත කළේ පස්වග තාපසවරුනුත් එක්ක. ඉතින් පිළිතුරු තවත් 3ක් තියෙනවා. කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමේදීය, රජගහ නුවර වේළුවනාරාමේදීය, සැවැත් නුවර ජේතවනාරාමේය කියලා. ඉතින් මේ ස්ථාන හැම එකකම බුදුරජාණන් වහන්සේ වස් එළඹිලා ඉඳලා තියෙනවා, වැඩ ඉඳලා තියෙනවා. එහෙත් පළවෙනිම වස් කාලය ගත කරන්නේ බරණැස ඉසිපතන මිගදායේ. ඊළඟට 5 වෙනි ප්‍රශ්නේ ආදිත්ත පර්යාය සූත්‍රය අසා රහත් ඵලයටපත් වූ කවරහුද? ආදිත්ත පර්යාය සූත්‍ර දේශනාව දේශනා කරන්නේ තුම්බෑ ජටිලවරුන්ට. උරුවෙල් දනම් වේදී යස තෙරුන්ගේ යහළුවෝය බද්දවග්ගිය හිමිවරුය ජටිල පිරිසය පස්වග තවුසෝය කියලා පිළිතුරු තියෙනවා. ජටිල පිරිස ආදිත්ත පර්යාය කියලා කියන්නේ ගින්න උපමා කරගෙන ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් මගින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ආදිය ලබා ගනිමින් ක්ලේශයන්ගෙන් දැවීමට පත්වෙන ආකාරයත් ඒ ක්ලේශයන්ගෙන් දැවෙන తත්වය ඉන්ද්‍රිය අරමුණු විදිහට ගන්න දේවල් කෙරෙහි ඇලීම් ගැටීම් වලින් තොරව ක්‍රියා කරනකොට ගින්න නිවී යන ආකාරයත් පිළිබඳව මේ ආදිත්ත පර්යාය සූත්‍ර දේශනාවේදී තුම්බෑ ජටිලවරුන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ සූත්‍ර දේශනාව අහලා තමයි තුම්බෑ ජටිල පිරිස අරහත් භාවයට රහත් භාවයට පත් උනේ. හොඳයි, ඊළඟට 6 සිට 10 දක්වා ප්‍රශ්න හිස්තැන් පුරවන්නට තියෙන්නේ. ඒ එක ප්‍රශ්නයක හිස්තැන් දෙකක් තියෙනවා. ඒ හිස්තැන් දෙකටම ගැලපෙන විදිහේ පිළිතුරු අපි ලියන්නට ඕන. නම් ස්ථානයට වැඩමවා බුදුරජාණන් වහන්සේ යක්ෂයන් දමනය කළහ. එකල සුමන නම් දෙවි පුතුගේ ඉල්ලීම මත හිස් තැනක් තියෙනවා. ධාතුන් වහන්සේලා ලබාදී නැවත උරුවේලාව බලා වැඩිසේක. එහෙනම් මොකක්ද පළවෙනියටම බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කිරීම හා සම්බන්ධව තමයි මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ. නම් ස්ථානයට වැඩමවා බුදුරජාණන් වහන්සේ යක්ෂයන් දමනය කළහ. යක්ෂ දමනයට තමයි බුදුරජාණන් වහන්සේ පළවෙනියටම වැඩම කළේ මහියංගණයට. මහියංගණයේ නම් ස්ථානයට වැඩමවා බුදුරජාණන් වහන්සේ යක්ෂයන් දමනය කළහ. එකල සුමන නම් දෙවි පුතුගේ ඉල්ලීම මත කේස ධාතුන් වහන්සේලා ලබාදී නැවතුරු වේලාව බලා වැඩිසේක කියන පළවෙනි පාඩමේම තමයි මේ තොරතුරු ඇතුළත් වෙන්නේ. ඉසිපතනයෙන් ඇරමුණු සඳහම් චාරිකාව කියන පාඩමේ. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නය අනුමෝදනා බණ ඇසූ යස තෙරණුවන්ගේ ස්තනක් ද ගිහි කල බිරිඳද සෝවාන්ව සරණ ගියහ. අනුමෝදනා බණ ඇසූ යස තෙරණුවන්ගේ මව ද ගිහි කල බිරිඳද සෝවාන්ව තෙරුවන් සරණ ගියහ. තෙරුවන් සරණ ගියා බරණැස් සිටුවරයා විතරයි දේවාචික උපාසකයා බවට පත් වෙන්නේ. ඒ වෙනකොට යස තෙරුන් වහන්සේ හිටපු නිසා තෙරුවන් සරණ ගියපු දෙදෙනා බවට පත් වෙන්නේ ගිහි කල බිරිඳ සහ මෞතුමිය යස තෙරුන් වහන්සේගේ. ඒකත් පළවෙනි පාඩමින් අහලා තියෙන ප්‍රශ්නයක්. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ යහපත් කොට යෙතැයි සොඳුරු බස් කියතැයි යන කවියේ හිස්තැන් පුරවන්න. යහපත් කොට යෙතැයි සුන්දර තැනට සැපතැයි සොඳුරු බස් කියතැයි කියති ඒ මුනි රජුට සුගතැයි කියන කවිය. යහපත් කොට යෙතැයි සුන්දර තැනට සැපතැයි සොඳුරු බස් කියතැයි කියති ඒ මුනි රජුට සුගතැයි සුගත බුදු ගුණය ගැන කියවන පාඩම. සුගත බුදු ගුණය ගැන කියවෙන කවිය පාඩම තමයි සදහ වඩනා බුදු ගුණ මහිම කියන පාඩම. යහපත් කොට යෙතැයි සොඳුරු බස් කියතැයි යෙතැයි ජෑම කියන එක යහපත් කොට යෙතැයි සුන්දර තැනට සැපතැයි කියන වචනේ තමයි ඒ ඇලපිලි ඒවත් එක්කම තමයි ලියන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පූජා සහ ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු හේයින් නම් වනසේක. හිස්තැන් දෙකට ඕන පිළිතුරු. ඒ වගේම තමයි ඉස්සෙල්ලා තිබුණු කවිය ඒ විදිහට කවි පද සම්පූර්ණ කරන්නට එනවා. ඒ වගේම කවි පදයක් දීලා ඒ කවි පදයේ අනිත් පද ලියන්නට එනවා. කවි පද දෙකක් ලබා දීලා අනිත් පද දෙක ලියන්නටත් එන අවස්ථාවන් තියෙනවා. ඒ වගේම කවි පද ලබා දීලා ඒ කවි පදවල
සමහර වචනයක් විශේෂ කරලා දක්වලා ඒකේ අර්ථය මොකක්ද කියලා අහනවා. ඒ වගේ ප්‍රශ්න යොමු වෙන්න පුළුවන්. හරි 9 වෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු හේයින් අරහං නම් වනසේක කියලා වචන දක්වලා අපිට සම්පූර්ණ කරන්න පුළුවන්. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ ස්තනක් පූජා සහ ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු හේයින් නම් වනසේක කියන ප්‍රශ්නය සඳහා පිළිතුරු අපි කතා කළා. ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ශ්‍රාවකයන් වහන්සේ 69 අමතා චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය යනුවෙන් වදාළහ. මෙම ප්‍රශ්නය ප්‍රශ්න පත්‍රයේ පරිදිම සම්පූර්ණ වාක්‍යයක් ලෙස ලබා දී ඇත කියලා සඳහන් වෙනවා. අපි බලමු මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මෙතන ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කියන කොටස සම්පූර්ණ වෙන්නට ඕන. එතන පොඩි හිස්තැනක් ඔබට පේනවා ඇති. එතනට මේ ප්‍රකාශයේ අනිත් කොටස තමයි සම්පූර්ණ කරන්නට තියෙන්නේ. හොඳයි 11 වෙනි ප්‍රශ්නය බලමු. 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා 15 දක්වා එකම ආකාරයක ප්‍රශ්න ව්‍යුහයක් තමයි තියෙන්නේ. 11 වෙනි ප්‍රශ්නය ආමිස පූජාව හා ප්‍රතිපත්ති පූජාව යන්න කෙටියෙන් හඳුන්වන්න. ආමිස පූජාව කියන එක අපි මුලින්ම බලමු. ආහාර පාන මල් පහන් ආදී ද්‍රව්‍යමය දේවල් පූජා කරන එකට තමයි කියන්නේ ආමිස පූජාව කියලා. ඊළඟට ප්‍රතිපත්ති පූජාව කියන්නේ මොකක්ද කියලා බලමු. සිල් රැකීම, භාවනා කිරීම, අසරණයන්ට පිහිටවීම ආදී ධර්මානුකූලව හැසිරීම තමයි ප්‍රතිපත්ති පූජා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙන උතුම් දේවල් උතුම් ආකාරයට ක්‍රියාත්මක කරන එක තමයි ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ. ආමිස පූජාව කියලා කියන්නේ ආහාර පාන, දානය, මල් පහන් ආදී මේ විදිහට ද්‍රව්‍ය විදිහට මොනවා හරි දේවල් විදිහට අපි කරන පූජාවන් තමයි ආමිස පූජා. සදහ වඩනා බුදුගුණ මහිම කියන දෙවැනි පාඩමෙන් තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. 12 වෙනි ප්‍රශ්නය බිම්බිසාර රජතුමා තුල පැවති යහපත් බලාපොරොත්තු 5ක් තිබිලා තියෙනවා. ඉන් 3ක් නම් කරන්න. මෙතන අපි පහම සඳහන් කරලා තියෙනවා. පළවෙනි පාඩමේම තමයි මේ තොරතුරුත් ඇතුළත් වෙලා තියෙන්නේ. මගධේ රජවීම, තම රටට බුදුරජාණන් වහන්සේ වැඩම කරවා ගැනීම, බුදුරජාණන් වහන්සේගෙන් දහම් ඇසීම, බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම, ධර්මය අවබෝධ කර ගැනීම කියන බලාපොරොත්තු 5ක් තිබුණා බිම්බිසාර රජතුමාට. මගධේ රජවීම, තම රටට බුදුරජාණන් වහන්සේ වැඩම කරවා ගැනීම, බුදුරජාණන් වහන්සේගෙන් දහම් ඇසීම, බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම, ධර්මය අවබෝධ වීම, අවබෝධ කර ගැනීම කියන අරමුණු තමයි තිබුණේ. ඊළඟට 13 වෙනි ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්මසාරති ගුණය ප්‍රකට වන අවස්ථා 3ක් ලියන්න. සච්චක ආදී වාදකරුවන් දමනය කරපු අවස්ථාව, ආලවක ආදී යක්ෂයන් දමනය කරන අවස්ථාව, නාලාගිරි ආදී සතුන් දමනය කරපු අවස්ථාව, උපාලී ගෘහපතියා, අම්බට මානවකයා, බක බ්‍රහ්මයා ආදී අයව දමනය කරපු අවස්ථාවනුත් අපිට පුරුෂ ධම්මසාරති ගුණය ප්‍රකට වන අවස්ථාව විදිහට ගන්න පුළුවන්. දෙවැනි පාඩම සදහ වඩනා බුදුගුණ මහිම කියන පාඩමේ බුදුගුණ කිහිපයක් පිළිබඳව විස්තර කරනවා. ඒ ඇසුරෙන් තමයි මේ පුරුෂ ධම්මසාරති බුදුගුණය ගැන අපිට ප්‍රකටව පෙන්눔 කෙරෙන සිදුවීම් 3ක් ලියන්නට කියලා කියන්නේ. ඊළඟට 14 වෙනි ප්‍රශ්නය පැල්පතෙන් සිටු මැදුරට පාඩම ඇසුරින් ව්‍යාපාරිකයෙකුගේ දියුණුවට හේතු වන කරුණු 3ක් ලියන්න. පැල්පතෙන් සිටු මැදුරට කියන මේ පාඩමින් උගන්වන්නේ චුල්ල සෙට්ටි ජාතක කතාව. ඉතින් චුල්ල සෙට්ටි ජාතක කතාවේදී යම්කිසි කෙනෙක් මිහිකුණකින් දියුණුව දක්වා ගමන් කරපු ආකාරය, යම්කිසි කෙනෙකුට පුංචි දෙයකින් උනත් ඉදිරියට දියුණුව සලසා ගන්නට පුළුවන් වෙන ආකාරය ගැන කියලා තියෙනවා. ඉතින් ව්‍යාපාරිකයෙකුගේ දියුණුවට හේතු වන කරුණු මේ පාඩමේදී උගන්වනවා. නුවණැති බව, බුද්ධිමත් බව, උත්සාහවන්ත බව, නොපසුබට උත්සාහය, ආත්ම විශ්වාසය,
යහපත් සම්බන්ධතා පවත්වා ගැනීම මේ වගේ යහපත් ලක්ෂණ විමසුම්ශීලී බව ආදී ගොඩක් දේවල් තියෙන උත්සාහවත් වීම නුවණැති බව ඥානාන්විත බව මේ හැම එකක්ම ව්‍යාපාරිකයෙකුට තමන්ගේ දියුණුව අභිවෘද්ධිය සලසා ගැනීම සඳහා හේතු වෙනවා. තුන්වෙනි පාඩම පැල්පතෙන් සිටු මැදුරට කියන පාඩම. ඊළඟට 15 වෙනි ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ තුල පැවති උසස් නායකත්ව ලක්ෂණ 3ක් නම් කරන්න. නිවැරදි මඟ පෙන්වීම, සමානාත්මතාවය, නම්‍යශීලී බව, අනුකම්පාව, සුදුස්සාට සුදුසු තැන තනතුරු ආදී ලබා දීම සහ වගකීම් පැවරීම. මේ වගේ ප්‍රශ්නවලදී අපිට බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තරීතර ගුණ ගොඩක් ලියන්න පුළුවන්. පළවෙනි පාඩමෙන් මම මේ ප්‍රශ්නයත් අහලා තියෙන්නේ. ඊළඟට 16 වෙනි ප්‍රශ්නේ ඉඳලා 20 දක්වා ප්‍රශ්න ඡේදයේ හැසුරින් පිළිතුරු සපයන්න කියන ප්‍රශ්නේ. මෙතන අපි ඡේදය ඇතුළත් කරලා නැහැ. අපි ප්‍රශ්න පත්‍රයේ ඇසුරෙන් ඡේදය බලමු. මේ තියෙන්නේ ඡේදය රෝහිණී නදියේ ජලය නිසා ශාක්‍ය කෝලිය දෙපිරිස අතර හටගත් ගැටුම බුදුරජාණන් වහන්සේ සංසිඳ වූ සේක. ඉන් පසු ශාක්‍ය කුමාරවරු 500ක් උන්වහන්සේ වෙතින් පැවිද්ද ලබා ගත්හ. කුමාරවරු පැවිදි වූ නිසා කුමාරිකාවන්ටද මහණ වීමේ කැමැත්ත ඇති වී ඒ බව මහා ප්‍රජාපති දේවියට දැන්වූහ. එබැවින් තමන්ටත් එම කුමාරිකාවන්ටත් පැවිද්ද ලබා දෙන ලෙස බුදුරජාණන් වහන්සේට ආයාචනා කළාය. එහෙත් ඇයගේ ආයාචනය බුදුරජාණන් වහන්සේ 3 විටක්ම ප්‍රතික්ෂේප කළහ. යහපත් එඩිතර කාන්තාවක් ලෙස ඇය ඒ පිළිබඳ පසුබට නොවී තව තවත් දිරිය වීර්ය ලැබුවාය. පසු කලෙක මහා ප්‍රජාපති ගෝතමී මහණ වී ශාක්‍ය කුමාරිකාවන් සමග හිසකෙස් කපා කසාවන් හැඳ විශාලා මහනුවර කූටාගාර ශාලාව ළඟට පැමිණියාය. දුර සිට පැමිණි නිසා ඉදිමුණු පයින් දූවිලි රැඳුණු ගතින් යුතුව එතුමිය හඬා වැළපෙනු අනන්ද හිමියෝ දුටහ. ඇය ළඟට වැඩම කළ අනන්ද හිමියෝ ගෞතමයෙනි කුමක් නිසා පීඩාවට ගෞතමයෙනි කුමක් නිසා පීඩාවට පත්ව හඬන්නේ දැයි විමසූහ. ඔය විදිහට තමයි ඒ ඡේදය තියෙන්නේ. ඒ ඡේදය කියවලා ඒ ඇසුරෙන් අහන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නට තියෙන්නේ. අපි බලමු කොහොමද ඒ ඡේදයට අදාළව පිළිතුරු ලියන්නට පුළුවන්කම තියෙන්නේ කියලා. හරි. 16 වෙනි ප්‍රශ්නය ඉහත සඳහන් පාඨයෙහි දැක්වෙන පරිදි කුමාරිකාවන්ට පැවිදි වීමේ කැමැත්ත ඇති වී ඒ බව දැන්වූයේ කාටද? මහා ප්‍රජාපති ගෝතමී දේවියට තමයි ශාක්‍ය කුමාරිකාවන්ට පැවිදි වෙන්නට හිතුණට පස්සේ දන්වන්නේ. ඊළඟට 17 වෙනි ප්‍රශ්නය මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු කුමාරිකාවන්ට පැවිද්ද ලබා දෙන ලෙස ආයාචනා කළේ කාහටද? බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට තමයි ආයාචනා කළේ. බුදුරජාණන් වහන්සේකින් තමයි ආයාචනා කරන්නේ. ඊළඟට කාන්තාවන්ට පැවිද්ද ලබා දෙන ලෙස කළ ඉල්ලීම උන්වහන්සේ අවස්ථා කීයක් ප්‍රතික්ෂේප කළෝද? 18 වෙනි ප්‍රශ්නේ. අවස්ථා 3ක් 3 විටක් ප්‍රතික්ෂේප කළහ. ඊළඟට එතුමිය ඇතුළු පිරිස හිසකෙස් කපා කසාවත් ඇඳ පැමිණියේ කිනම් ස්ථානයකටද? විශාලා මහනුවර කූටාගාර ශාලාව ළඟට තමයි පැමිණෙන්නට යෙදුනේ. කුමක් නිසා පීඩාවට පත්ව අඬන්නේ දැයි ඇයගෙන් විමසුවේ කවුරුන්ද? ආනන්ද හිමියන්, අනද හිමියෝ, ආනන්ද හාමුදුරුවෝ. ඉතින් මේ විදිහට තමයි පිළිතුරු ලියන්නට තියෙන්නේ. ඊළඟට 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා 25 වෙනි ප්‍රශ්නේ දක්වා ප්‍රශ්න වලට අපි ඊළඟට අවධානය යොමු කරමු. පාලි පාඨ. බුද්ධං සරණං ගච්ඡාමි මම බුදුරජාණන් වහන්සේ සරණ යමි පිහිට පතමි කියන අදහස් දක්වන්න පුළුවන්. පාලි පාඨවල පරිවර්තන කොටස් සිංහල අර්ථ තමයි ලියන්නට තියෙන්නේ. ඊළඟට ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි දෙවනුවද මම සංඝ රත්නය සරණ යමි කියන අදහස. ඊළඟට අහං තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි මම තෙවනුවද ධර්ම රත්නය සරණ යමි කියන
තේරුම. මම පන්සලට යමි. අහං පන්නසාලං ගච්ඡාමි. අපි දහම් පාසලට යමු. මයං ධම්ම පාඨසාලං ගච්ඡාම කියලා ලියන්නට පුළුවන්. ඉතින් තෙරුවන් සරණ යෑම කියන පාඩම ඇසුරෙන් පාලි දෙවනි පාඩම තෙරුවන් සරණ යෑම කියන පාඩම ඇසුරෙන් තමයි 2023 අවුරුද්දේ මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒ ප්‍රශ්න සියල්ලක්ම අහලා තියෙන්නේ මේ විදිහට. ඊළඟ කොටස දෙවනි කොටස ප්‍රශ්න 5ක් තියෙනවා. ප්‍රශ්න 5න් ප්‍රශ්න 4කට පිළිතුරු ලියන්නට ඕන. ප්‍රශ්න කියලා කිව්වහම රෝම ඉලක්කම් 1 2 සහ 3 කියලා ආකාර 3කින් දැක්වෙනවා. ඒ 3ටම පිළිතුරු ලියන්නට ඕන. උපාදානය යනු කුමක්ද කෙටියෙන් පහදන්න. උපාදානය කියන්නේ මොකක්ද කියලා දක්වන්නට කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන යන පංචස්කන්ධය සිතෙන් දැඩිව අල්ලා ගැනීම තමයි උපාදාන කියලා කියන්නේ. එතකොට ඒක පංච උපාදානස්කන්ධය වෙනවා. උපාදානය කියලා කියන එකේ අදහස තමයි කෙලෙස් බර තත්වයෙන් යුක්තව හිතින් යම් දේවල් දැඩිව අල්ලා ගැනීම තමයි උපාදානය කියලා කියන්නේ. ඊළඟට දෙවෙනි රෝම ඉලක්කම දම්සක් පැවතුම් සූත්‍රයේ දුක්ඛ ආර්ය සත්‍ය විස්තර කර ඇත්තේ කෙසේදයි ලියා දක්වන්න. දුක්ඛ ආර්ය සත්‍ය ජාතිප දුක්ඛ ජරාපි දුක්ඛ ආදී වශයෙන් දුක් 8ක් යටතේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී දක්වලා තියෙනවා. ඉතින් ඉපදීම දුකක්, දි รา යෑම දුකක්, ලෙඩවීම දුකක් සහ මරණයටපත් වීම, අප්‍රියන් හා එක්වීම අප්‍රිය සංපයෝග දුක්ඛ, පිය විප්පයෝග දුක්ඛ, කැමැති දෑ නොලැබීමේ දුක, යම්පිච්ඡන් අලබති තම්පි දුක්ඛං, ඊළඟට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ වශයෙන් දක්වනවා. ඒ විදිහට ආකාර 8කින් දුක පිළිබඳව දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දක්වලා තියෙනවා. ඉතින් ඒ විදිහට විස්තරයක් තමයි අපිට කරන්නට තියෙන්නේ. ඊළඟට ව්‍යාධි දුක පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න. දුක්ඛාර්ය සත්‍ය තමයි 7 ශ්‍රේණියේදී තියෙන්නේ චතුරාර්ය සත්‍යයේ. ඊළඟට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව 8 ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා. 9 ශ්‍රේණියේදී නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳව නිර්වාණය පිළිබඳව ඉගෙන ගන්නවා. ඉතින් ව්‍යාධි දුක පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්නට කියලා කියන්නේ උපන් මිනිසාට කයට මෙන්ම සිතටද ලෙඩ රෝග හට ගැනීම ස්වභාවික තත්වයක්. කවර ආකාරයේ හෝ අසනීප තත්වයන් වලට භාජනය වීම, මානසික හෝ කායික ලෙඩ රෝගවලට පත්වීම තමයි ව්‍යාධි දුක කියලා මෙතනදී විස්තර කරන්නේ. ඉතින් දැඩි වේදනාවක් හා දුකක් ඇතිවීමට මේ ව්‍යාධිය හේතු වෙනවා. කායික මේ ව්‍යාධි සහ මානසික ව්‍යාධි වශයෙන් හැදෙනවා. ඒ විවිධ ආබාධ තියෙනවා. ඒ සියලුම ලෙඩ රෝග තත්වයන් තමයි ව්‍යාධි දුක යටතේ විස්තර කරන්නේ. ඊළඟට දෙවැනි ප්‍රශ්නය බලමු. සිත කිලිටි කරන ප්‍රධාන අකුසල සිතුවිලි 3කි ඒ මොනවාද? ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල මූල 3 තමයි සිත කිලිටි කරන සිතුවිලි බවට පත් වෙන්නේ. පාඩම භාවනාවේ ප්‍රයෝජන කියන පාඩම 4 වෙනි පාඩමින් තමයි මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ. ඊළඟට සමත භාවනාව යනු කුමක්දයි හඳුන්වා දෙන්න. මේ දෙවැනි ප්‍රශ්නය අහලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ ධර්මයේ කොටසෙන් චතුරාර්ය සත්‍ය. ඊළඟට අහන්නේ භාවනා පාඩමක් සම්බන්ධ කරගෙන තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. සමත භාවනාව යනු කුමක්දයි හඳුන්වා දෙන්න. තන දුවන සිත ටික වේලාවකට හෝ එකතැන් කරගෙන අකුසල කෙලෙස් සිතුවිලි යටපත් කරගෙන සිත පිරිසිදු කර ගැනීමට සමත භාවනාවයයි කියනු ලැබේ. ඒ කියන්නේ කෙලෙස් සමතයකටපත් කර ගැනීම, කෙටි කාලයකට හෝ සංවර කර ගැනීම තමයි සමත භාවනාව කියලා කියන්නේ. සමේතීති සමතෝ. කෙලෙස් සමනය කර ගැනීම, කෙලෙස් යටපත් කර ගැනීම, කෙලෙස් සංවර කර ගැනීම, අසංවර සිතුවිලි සංවර කර ගැනීම තමයි සමත භාවනාවෙන් අදහස් කරන්නේ. ඒ සඳහා කර්මස්ථාන 40ක් තියෙනවා. ඒ කර්මස්ථාන 40 අනුව ඒ සමත භාවනාව වඩන්නට පුළුවන්. පංච අභිඥා සහ අෂ්ට සමාපatti උපදවා ගැනීමේ හැකියාවක් තියෙන්නේ මේ සමත භාවනාවට. මේ සමත භාවනාව වඩලා ඊට පස්සේ විදර්ශනා භාවනාවට යොමු වෙලා නිවන් දකින්නත් පුළුවන්. එහෙම නිවන් දකින්න කෙනාට කියන්නේ සමත යානික කියලා.
ඊළඟට තුන්වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නය බලන්න සිත එකඟ කර ගැනීම හා පිරිසිදු කර ගැනීම ශිෂ්‍ය ඔබට වැදගත් වන අයුරු පෙන්වා දෙන්න කරුණු වශයෙන් ඔබට පහසු වීම සඳහා අපි මෙතන දක්වලා තියෙනවා. පාඩම් හා ගණිත ගැටලු ඉක්මනින් තේරුම් ගැනීමේ හැකියාව ඇති වෙනවා මානසික සංවර භාවය ඇති වෙලා තිබුණාම නැත්නම් එක එක සිතුවිලි වලට අපේ මානසික අවධානය යනකොට මේ විදිහට ගණිත ගැටලු විසඳන්නට සහ සංකීර්ණ ගැටලු निराකරණය කරන්නට අපිට බැරි වෙනවා. භාවනාවේ සඳහා හොඳ පුහුණුවක් ලබා දෙනවා අපේ හිත සංවර කරගන්නට. ඉගෙන ගන්නා කරුණු මතකෙහි රඳවා ගැනීමට පහසු වීම, ධාරණ ශක්තිය වැඩි වීම, භාවනා කිරීමේදී සිත එකඟ කර ගැනීමේදී අපිට ලැබෙන වාසියක් ප්‍රයෝජනයක් වෙනවා. ඊළඟට කෝපය පාලනය වී ප්‍රසන්න පෞරුෂයක් ගොඩනැගීම හා සමාජයේ හිතවත් අයෙකු බවට පත්වීමට හේතුවක් වෙනවා. නිතර කේන්ති යෑම, අනිත් අය සමග ගැටුම් ඇති කර ගැනීම වගේ තත්ත්වයන් මගහැරිලා යනවා. ඉවසීමෙන් ප්‍රසන්න ජනක විදිහට ධනාත්මක ආකාරයට හිතන කටයුතු කරන අනිත් අයත් එක්ක කතා බහ කරන කෙනෙක් බවට පත් වෙනවා. භාවනා කරනකොට භාවනා කරලා හිත සංවර කරගත්තහම අධ්‍යාපනය සාර්ථක කරගෙන ජීවිතයේ යහපත් අරමුණු පහසුවෙන් ඉටු කරගන්නට පුළුවන්කම ලැබෙනවා භාවනා කරලා හිත එකඟ කර ගැනීම කියන කාරණාවත් එක්ක. ඒ විදිහේ විශාල ප්‍රයෝජන රසක් අපිට තියෙනවා භාවනාවෙන් ලබා ගන්නට පුළුවන්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ අපි බලමු කොයි වගේ කොටසකින්ද අහලා තියෙන්නේ කියලා. මුළු බුද්ධ දේශනාවම කොටස් 3කට බෙදා දක්වා ඇත. එම කොටස් 3 නම් කරන්න විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය විදිහට හඳුන්වන්න පුළුවන්. මේ පාඩම අභිධර්ම පාඩමක්. අභිධර්මයේ පළවෙනි 7 ශ්‍රේණියේදී පළවෙනි පාඩමේදී සිත පිළිබඳව කියවෙනවා. එතනදී පළවෙනි පාඩමේදීම සූත්‍ර විනය අභිධර්මයේ විදිහට ත්‍රිපිටකය සකස් වුණේ කොහොමද? සූත්‍ර සහ විනය කියලා ප්‍රධාන කොටස් දෙකක් තිබුණා. සූත්‍ර කොටසෙන්ම තමයි ධර්මයේ සහ අභිධර්මයේ කියන කොටස බෙදිලා ගියේ කියලා ලස්සනට මේ ධර්මයේ සහ අභිධර්මයේ කියලා පිටක දෙකක් බවට පත්වීම ගැන තියෙන පාඩමක්. අභිධර්මයේ පළවෙනි පාඩම සිත පිළිබඳව කියවෙන පාඩම. එතනදී මෙන්න මේ මුළු බුද්ධ දේශනාවම බෙදෙන පිටක 3 ගැන සඳහන් වෙනවා. ඊළඟට අරමුණු දැනගන්නා ලක්ෂණයෙන් සිත එකක් වද සිතේ ස්වභාවය අනුව කොටස් 5කට බෙදේ. එම කොටස් 5 නම් කරන්න අරමුණු වශයෙන් ගත්තොත් 1යි. හැබැයි ස්වභාව වශයෙන් ගත්තොත් අකුසල ස්වභාවයේ සිතුවිලි, කුසල ස්වභාවයේ සිතුවිලි, අහේතුක සිතුවිලි, ඊළඟට විපාක ලැබෙන අවස්ථාවලදී ඇතිවෙන සිත්, ඊළඟට ක්‍රියාසිත විදිහට ස්වභාව වශයෙන් සිත් කොටස් 5කට බෙදෙනවා. ඉතින් සිත ගැන සඳහන් වෙන ඒ පාඩමේ සිතේ වර්ගීකරණ සියල්ලක්ම සම්පූර්ණ ලස්සනට වගුගත කරලා දක්වලා තියෙනවා. ඒ නිසා ඒ ටික හොඳින් බලන්න. ස්වභාව වශයෙන් ඒ වගේම සිත් අහේතුක සිත් විදිහට කීයක්ද, කිරිය සිත් විදිහට මොනවද, ලෝකෝත්තර සිත් මොනවද, ඔය විදිහට වර්ගීකරණය කරලා තියෙනවා. ඒ නිසා ඒක ටිකක් වැඩිපුර කාලය අරගෙන පාඩම් කරන්න බලන්න. එතකොට මතක තියාගන්න පුළුවන්. ඊළඟට 89ක් වන සිත් භූමි වශයෙන්ද සිව්වැදෑරුම් වේ. එම භූමි 4 ඒවට අයත් සිත් සංඛ්‍යාද සමග දක්වන්න. භූමි වශයෙන් සිත් බෙදීම මුලින්ම දකින්න පුළුවන්. කාමවචර භූමියේ කාමවචර ලෝකවල ඉන්න අය, මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක 6 සහ සතර අපායේ ඉන්න අයට ඇතිවෙන සිත් තමයි මේ කාමවචර සිත් කියන්නේ. ඒවා 54යි. ඒ අතරටම තමයි ඒ 54න් කොටසක් තමයි අකුසල සිත් විදිහට දැක්වෙන්නේ. සිත් 12ක්. සිත් 12ක් දැක්වෙනවා. ඒ සිත් 12ත් ඊළඟට බෙදෙනවා, වර්ග කරනවා. ලෝභ මූලික සිත් 8කුත්, දෝෂ මූලික සිත් 2කුත්, මෝහ මූලික සිත් 2කුත් ආදී විදිහට. ඉතින් ඊළඟට කාමවචර සිත් 15යි, රූපවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 8යි, එකතුව සිත් 89යි. එහෙම නැත්නම් සිත් 121ක් වෙන ආකාරයකුත් තියෙනවා. කෙසේ නමුත් 89ක් දක්වා වර්ගීකරණය වීම දක්වා බලාගත්තාම ප්‍රමාණවත් වෙනවා. ඊළඟට 4වෙනි ප්‍රශ්නය
මංගල නමින් බුදුරජාණන් වහන්සේ හඳුන්වා ඇත්තේ මොනවාද? මංගල සූත්‍රයේ එබඳු කරුණු කීයක් ඇතුළත්ද? මිතුරා මේ මිනිසාගේ දියුණුවට හේතු වන කරුණු මංගල කියලා කියනවා. දියුණුවට යහපතට හේතු වෙන කරුණු තමයි මංගල කරුණු කියලා කියන්නේ. හොඳ යහපත් දේවල්. යහපත් විදිහේ ජීවිතයක් ගොඩනගා ගන්නට හේතු වෙන, යහපත් විදිහේ සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්නට හේතු වෙන විදිහේ කරුණු තමයි මේ මංගල කරුණු කියලා කියන්නේ. මංගල සූත්‍රයේ බඳු මංගල කරුණු 38ක් අන්තර්ගත වෙලා තියෙනවා. ඊළඟට මංගල සූත්‍රයේ සඳහන් පළමු වන හා දෙවන මංගල කරුණු අපගේ චරිතය ගොඩනංවා ගැනීමට ඉවහල් වන අයුරු පැහැදිලි කරන්න. පළවෙනි මංගල කාරණාව අසේවනාච බාලානං, නොහොත් බාලයන් අයහපත් අය ඇසුරු නොකිරීම. ඔවුන්ගේ නරක ගතිගුණ Taman පුරුදු කර නොගැනීමෙන් වරදට පෙළඹීමෙන් වළකින්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට දෙවනි මංගල කාරණාව පණ්ඩිතානංච සේවනා, නොහොත් පණ්ඩිතයන් යහපත් අය, ඥානවන්ත අය, දැනුමක් තේරුමක් තියෙන අය ඇසුරු කිරීම. ඔවුන් සතු හොඳ ගුණධර්ම Tamanගේ චරිතයට එකතු කරගත්තාම අපිත් යහපත් පෞරුෂයක් තියෙන හොඳ සත්පුරුෂ යහපත් මිනිස්සු බවට පත් වෙනවා. නරක අය බාලයන් ඇසුරු කරනකොට ඒ විදිහේ නරක අයහපත් අය බවට පත් වෙනවා. ඒ වගේම හොඳ අය ඇසුරු කරනකොට අපිත් හොඳ යහපත් සත්පුරුෂ සිතුවිලි වලින් වැඩ කරන අය බවටත් පත් වෙනවා. ඊළඟට තුන්වෙනි රෝම ඉලක්කම මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම මංගල කරුණක් වන්නේ කෙසේදයි පෙන්වා දෙන්න. පිළිතුර: මද්ද්‍රව්‍ය ගැනීමෙන් සිහිය විකල් වෙනවා, මොළය අක්මාව වැනි ශාරීරික ඉන්ද්‍රියන් විනාශ වෙලා යනවා, පවුලට හා සමාජයට බරක් වෙනවා. ඒ විදිහට අසනීප තත්වයන් වලට පත් වෙනවා. ඒ වගේම සිහිය විකල් වෙනවා, හොඳ නරක තේරුම් ගන්නට බැරි වෙනවා. එතකොට මද්්‍යසාරයෙන් වැළකීමෙන් මජ්ජපානාච සංයමෝ කියන කාරණාව, නිරෝගීකම, නිවැරදි සිහිය, ආර්ථික රැකවරණය සහ චරිත සංවර්ධනය කියන මේ හැම එකක්ම ලබා ගන්නට පුළුවන්. එහෙම නැති වුණොත් ආර්ථික වශයෙන්ුත් පිරිහෙනවා, නිරෝගීමත් භාවයෙන්ුත් පිරිහෙනවා. ඒ වගේම සමාජයේත් අපි පිරිහීමටපත් වෙනවා. අපේ වැඩ කටයුතු, එදිනෙදා කළ යුතු වැඩ කටයුතු කරගන්නට බැරි වෙනවා. ඉතින් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම කියන මජ්ජපානාච සංයමෝ කියන මංගල කාරණාව ක්‍රියාත්මක කරනකොට අපේ ජීවිතය අර්ථවත්, ලස්සන, ප්‍රයෝජනවත්, ගෞරවාන්විත ජීවිත බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, ඊළඟට පස්වෙනි ප්‍රශ්නය අකුසල් යනු මොනවාද කියලා පළවෙනියටම අහනවා. නරක සිතුවිලි වලින් යුක්තව කරනු ලබන තමාට සහ අනුන්ට අහිතකර වූත් අයහපත් ප්‍රතිඵල ගෙන දෙන දේවල් වලට තමයි අකුසල් කියලා කියන්නේ. තමන්ටත් අනිත් අයටත් අයහපත පිණිස හේතු වෙන දේවල් හිතෙන්, කයෙන්, වචනයෙන් සිද්ධ කරන ක්‍රියාවන් තමයි මෙතනදී අකුසල් හැටියට සලකනු ලබන්නේ. දස අකුසල් පලාසන්න කියන ලෝවැඩ සංගරාවේ කවි වලින් දැක්වෙන දස අකුසල් මෙතනදී සඳහන් වෙනවා. කයෙන් සිද්ධ වෙන අකුසල්, වචනයෙන් සිද්ධ වෙන අකුසල්, මනසින් සිද්ධ වෙන අකුසල් විදිහට අකුසල් 10 වර්ගීකරණය වෙනවා. එහෙනම් නරක සිතුවිලි මුල් කරගෙන හිතෙන්, කයෙන්, වචනයෙන් කරන නරක දේවල් තමයි අකුසල් කියලා කියන්නේ. සිතින්, කයින් හා වචනයෙන් සිදුවන අකුසල් වෙන වෙනම ලියා දක්වන්න. කයින් සිදුවෙන අකුසල් 3යි ප්‍රාණඝාතය, අදින්නාදානය, කාමමිත්‍යාචාරය. වචනයෙන් සිදුවෙන අකුසල් 4යි මුසාවාදේ, පිසුනා වාචේ, පරුසා වාචේ, සම්පප්පලාපය. ඒ කියන්නේ බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම. ඊළඟට හිතෙන් සිදුවෙන අකුසල් අවිද්‍යාව, ව්‍යාපාදය, මිච්ඡාදිට්ඨිය. අවිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභය. ඊළඟට ව්‍යාපාදයේ තරහව, මිච්ඡාදිට්ඨිය වැරදි දැකීම, වැරදි දෘෂ්ටිවාද සහිතව ක්‍රියා කිරීම කියන එක. ඊළඟට තුන්වෙනි රෝම ඉලක්කම යටතේ දැක්වෙන ප්‍රශ්නේ උරසක්කරම පහත සඳහන් පදවල අර්ථ පැහැදිලි කරන්න. උරසක්මාලා මේ කවි පන්තියේ තියෙන වචන මේ තියෙන්නේ. උරසක්මාලා ගිනිගෙන දිලිසෙන කයෙහි පැලඳි කල කර කපාගෙන බසින තියුණු මුවහත් ආයුධ විශේෂයක් තමයි කේලම් කීම මීට උපමා කරලා තියෙනවා. එතකොට උරසක් මාලාව කියලා කියන්නේ ගිනිගෙන දිලිසෙන කරෙහි පැලඳගෙන ඉන්නකොට
කර කපාගෙන යන අපේම කර කපාගෙන යනවා වගේ දෙයක්. කේලම් කිව්වමත් එහෙමයි. අපි දිහාවටම නැවත වතාවක් ඒවා පැමිණිලා අපිත් චෝදනාවට ලක් වෙලා අපිත් මේ දේවල් වලට කරදර වලට විපත් වලට අහු වෙන්න පුළුවන්. උරසක් මාලා කියන්නේ අන්න ඒ වගේ එකක්. කේලම් කියන්නේත් උරසක් මාලාව වගේ එකක්. සසර බිජුවට සසර පැවැත්ම දිගට දික් කරන බීජ වැනි වූ දෙසටක් මිත්‍යා දෘෂ්ටි ආගමික මතවාද තමයි සසර බිජුවට කියලා කියන්නේ. ඊළඟට දෙසටක් සමයම් බුදු සමය පහළ වීමට පෙර ඉන්දියාවේ පැවති වැරදි දෘෂ්ටි ආගමික මත 62ක් තමයි මෙතන දෙසටක් සමයම් කියලා කියන්නේ. සමය කියලා කියන්නේ ආගම්. එතකොට සමයම් කියලා කියන්නේ ආගම්. නිවනට මඟ නිවන් ලැබීමට හේතු වෙන ආර්ය මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. දස අකුසල් පලාසන්න කියන කවි පන්ති ඇසුරෙන් තමයි ඒ පාඩම අහලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි දහම් දැනුම 7 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය අපිට දකින්න පුළුවන්. නිකම්ම නෙවෙයි කවි පන්ති, ගාථා පන්ති, ඊළඟට චරිත කතා, ඒ වගේම පාලි කොටස්, ඊළඟට අභිධර්මයේ පාඩම්, භාවනා පාඩම්, මේ හැම එකක්ම ආවරණය වෙන විදිහට තමයි ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. හොඳයි, එහෙමනම් ඊළඟට අපි 2024 ප්‍රශ්න පත්‍රය මේ විදිහටම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ අපි දැකපු ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය හොඳින් මතක තියාගෙන ඒ අනුව පාඩම් කරන්න. පාඩම් කරද්දීත් කියවද්දීත් මේ සඳහා සූදානම් වෙද්දීත් අදාළ කරුණු සටහන් කරගනිමින් නැවත පාඩම් කරමින් ඔබ සූදානම් වෙන්න. ඉතින් ඔබ මේ පිළිබඳව හොඳ නිපුණත්වයක් තියෙන අතිදක්ෂ දරුවෙක් විදිහට ධර්මය අනිත් අයටත් කියලා දෙන්නට පුළුවන් විවිධ ක්‍රමවලට අනුව කවි විදිහට වෙන්න පුළුවන්, කරුණු විදිහට වෙන්න පුළුවන්, කියලා දෙන්නට පුළුවන් දහම් දැනුමින් පෝෂණය වෙච්ච අතිදක්ෂ දරුවෙක් වීමට තමයි ඒ පුහුණු වීම කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් ඒ විදිහට පුහුණු වීම කරලා අතිදක්ෂ දරුවෙක් බවට පත් වෙලා මේ සම්බුද්ධ ශාසනයේ ආලෝකයේ වෙනුවෙන් මේ උතුම් වූ ධර්මයේ දානයක් විදිහට අනිත් අයටත් කියලා දෙන්න ඔබට ශක්තිය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් මේ සාකච්ඡාව නිමා කරනවා. ඔබට තෙරුවන් සරණයි.